හරි සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද කියලා දෙන්නම් ඔයාලට ඉන්ඩිකේටර් දෙකක් යූස් කරලා කොහොමද හරිම එන්ට්‍රි එකක් ගන්න ෆියුචර් එකේ හරි ස්පොට් එකේ හරි ස්පොට් එකේ නම් කොහොමද කොයින් එකක් බයි කරන්න හරියටම එන්ට්‍රි එකක් ගන්න ෆියුචර් එකේ නම් සෙල් කරන්න බයි කරන්න දෙකටම මම ෆියුචර් එකේ නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ ලොකු ලොකු ලෙවරේජ් වලට යනවා නම් ඔයාලා මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ නමුත් ඔයාලා 5x වගේ ලෙවරේජ් කරලා 5x 2x 3x වගේ ලෙවරේජ් කරලා ඒ කියන්නේ 5x වලින් උඩට නොයා 3x 5x වගේ ලෙවරේජ් කරලා කරනවා නම් මම මේක රෙකමන්ඩ් කරනවා අනික විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලට මුලින්ම මම මේක මෙහෙම පෙන්නුවාට ඒ කියන්නේ කාලෙත් එක්ක තියෙන ටයිම් එකත් එක්ක මම ඔයාලට මේක මේ විදිහට බෑක් ටෙස්ට් කරලා පෙන්නුවාට chart එකේ මේක රියල් ලයිෆ් එකට යද්දී ඒ කියන්නේ රියල් chart එකට යනකොට මේක මෙච්චර ලේසි නෑ කොච්චර මම මෙහෙම පෙන්නුවත් බෑක් ටෙස්ට් කරලා මෙතන හරි කියලා පෙන්නුවත් අපිට හරියටම ලයිව් මාකට් එකට ගිහපුවාම අපිට හරියටම එන්ට්‍රි එකක් ගන්න ගිහපුවාම මේක මෙච්චරම ලේසි නෑ. මොකද අපිට හරියටම කන්ෆර්මේෂන් එකක් ගන්න ගිහපුවාම මේක ලේසි නෑ. නමුත් ඔයාලට පුළුවන් එක එක ක්‍රම භාවිතා කරලා මේ විදිහට එන්ට්‍රි එක කන්ෆර්ම් කරගන්න. අනිවාර්යයෙන්ම 80ක් 75ක් වගේ වින් රේට් එකක් තියාගෙන මේක කරන්න පුළුවන් ඔයාලට. අපි කොච්චර මාකට් එක ඇනලයිස් කරත් කොච්චර මාකට් එකේ හිටියත් මොන ඉන්ඩිකේටර් එක යූස් කරත් අපිට බෑ 100ක කන්ෆර්මේෂන් එකක් එක එන්ට්‍රි එකක් ගන්න. ඒ කියන්නේ අපිට කියන්න බෑ මාකට් එක 100ක් මේ ඩිරෙක්ෂන් එකට යයි 100ක් මේ ඩිරෙක්ෂන් එකට මූව් වෙයි කියලා අපිට හරියටම ගෙස් කරන්න බෑ. ඒක ප්‍රොබබිලිටි එකක් විතරයි. ඒක නිසා මම ඔයාලට මේක කියලා දෙන්න කලින් මුලින්ම මතක් කරනවා අනිවාර්යයෙන්ම මේක ඔයාලා රියල් මනි දාලා ඒ කියන්නේ ඇත්තම සල්ලි දාලා මේක ටෙස්ට් කරන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම මේක බෑක් ටෙස්ට් කරලා ඉන්න අඩුම 100 වතාවක්වත් ඒ කියන්නේ ඔයාලා කොලේක හරි කොහේ හරි එහෙම නැත්නම් නෝට් එකක් දාගෙන හරි ඔයාලා නිකන් හිතින් හිතාගෙන ඒ කියන්නේ ඔයාලගේ එන්ට්‍රි එක ඔයාලා මෙතනින් කන්ෆර්ම් නම් ඔයාලා මෙතනින් එන්ට්‍රි එකට එන්න වෙනවා. එතකොට මෙතනින් එන්ට්‍රි එක ක්ලෝස් කරනවා කියලා ඒ විදිහට අඩුම ට්‍රේඩ් 100ක්වත් ඔයාලා පොතක හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයකින් හරි ඒ වගේ අඩුම ට්‍රේඩ් 100ක්වත් ටෙස්ට් කරලා ඔයාගේ වින් රේට් එක අඩුම 80%ක්වත් අඩුම 85%ක්වත් අඩුම 75%ක්වත් යනවා නම් විතරක් ඔයාලගේ රියල් මනි යූස් කරලා මේ ක්‍රමේ භාවිතා කරන්න කියලා මම ඔයාලට මුලින්ම කියනවා. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් අපි යමු මුලින්ම ඉන්ඩිකේටර් ටැබ් එකට. මම ඔයාලට මේක ෆෝන් එකෙන් පෙන්නන්නම්. මොකද මටත් ඒක ලේසි හින්දා. අනික මම දන්නවා ගොඩක් අයට PC නැති නිසා ගොඩක් අය ට්‍රේඩ් කරන්න try කරන්නේ ෆෝන් එකෙන්. ඒකින් හින්දා මම පොඩ්ඩක් ෆෝන් එකෙන්ම ඇනලයිස් එක කරලා පෙන්නන්නම් ඔයාලට. මොකද ඒක මටත් ලේසි. හරි එහෙනම් අපි යන් ඉන්ඩිකේටර් ටැබ් එකට. ඉන්ඩිකේටර් ටැබ් එකට ගිහිල්ලා ඔයාලා ඉන්ඩිකේටර් කියන එකට ගිහිල්ලා ඔයාලා මෙතන ටයිප් කරන්න ස්ටොච් කියලා. හරි ස්ටොච් කියලා ටයිප් කරපුවාම මෙන්න මේ ඉන්ඩිකේටර් එක එනවා. මේ ඉන්ඩිකේටර් එක මුලින්ම ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි මේකේ සයිස් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගමු. හරි ඊට පස්සේ අපි යන් RSI ඉන්ඩිකේටර් එකට. ඊට පස්සේ අපි ඇඩ් කරගන්නේ RSI ඉන්ඩිකේටර් එකට. ඉන්ඩිකේටර් එක. හරි මේ තියෙන්නේ. මේක තමයි RSI ඉන්ඩිකේටර් එක. අපි මේ දෙක යූස් කරලා තමයි මේ ස්ට්‍රැටජි එක ෆලෝ කරන්නේ. මේකේ ඔයාලට පුළුවන් ඕනනම් මේ මැදින් යන කහපාට ලයින් එක අයින් කරගන්න. ඒකට ඔයාලට කරන් තියෙන settings වලට ගිහිල්ලා style වලට ගිහිල්ලා RSI based MA කියන ලයින් එක අයින් කරගෙන මේක ඔයාලට පුළුවන් ඕනනම් color එක වෙනස් කරගන්නත් මේකේ thickness එක වෙනස් කරගන්නත් පුළුවන් කැමති නම් ඒ වුණාට මම ෆෝන් එකෙන් මේක කියලා දෙන හින්දා මේ මම ඔයාලට මේ විදිහට මේ තියෙන thickness එකෙන්ම මේක කරලා පෙන්නන්නම්. හරි. ඔයාලට දැන් කියලා දෙන්නම්. දැන් ඉන්ඩිකේටර් දෙක අපි ඇඩ් කරගෙන ඉවරයි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් හරියටම කොහොමද මේකෙන් කන්ෆර්මේෂන් කරලා එන්ට්‍රි එකක් ගන්න කියලා. ඔයාලට පේනවා RSI එකයි ස්ටොච් එකයි දෙකම එකට මූව් වෙන තැන්වල. හරිද? ඒ කියන්නේ ස්ටොච් එක යටට මූව් වෙනවා නම් ස්ටොච් එක යටට මූව් වෙනවා නම් RSI එකත් ඒත් එක්කම මේ 50 ලයින් එක පහු කරගෙන යටට එනවා නම් ඔයාලා බලන්න හැම තැනකම ඒ වගේ. ඒ කියන්නේ මේවා නම් ෆුල් බෑක් ගොඩක් දුරට මේවා නම් ෆුල් බෑක් මේවා අයිඩෙන්ටිෆයි කරගන්න ක්‍රම තියෙනවා. මම ඔයාලට ඒවා ඉස්සරහට කියලා දෙන්නම් වීඩියෝස් වලින්. දැනට ඔයාලා මේක බෑක් ටෙස්ට් කරන්න. ඔයාලා බලන්න මොනවද
මේ වගේ ගන්න පුළුවන් එන්ට්‍රි. එතකොට කොහොමද මේ වගේ ෆේක් මූව්මන්ට් අඳුරගන්නේ? එතකොට ෆුල් බැක් අඳුරගන්නේ කොහොමද? ඒවා පොඩ්ඩක් ඔයාලා යූස් කරන්න. මම මේකට යූස් කරලා තියෙනවා හයිකර්නෂි chart එක. ඔයාලට පුළුවන් හයිකර්නෂි ගන්න මෙනු එකට ගිහිල්ලා මේ chart type කියලා තියෙනවා. chart type එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ හයිකර්නෂි කියන එක ෆේවරිට් දාගන්න. එහෙම නැත්නම් එතන ක්ලික් කරපුවාම කොහොමද chart එකට ඇඩ් වෙනවා. ඒව නම් ඔයාලා දන්නවා. සාමාන්‍ය දේවල් ඒව නම්. ඔයාලා මේකට හයිකර්නෂි දාගන්න. හයිකර්නෂි දාගත්තොත් ඔයාලට හරිම කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මේකෙන්. ඔයාලට පේනවා ඒ වගේ ගොඩක් තැන්වල මම කිව්වා මුලින්ම මේක 100%ක් වින් රේට් එකක් තියාගෙන කරන්න බෑ. නමුත් අපිට පුළුවන් 75%ක 80%ක වගේ වින් රේට් එකක් තියාගෙන මේක කරන්න. ඒ වගේම තමයි මම නැවත නැවත කියනවා ඔයාලා කීයටවත් මේ වගේ ස්ට්‍රැටජි යූස් කරන්න. ඒ කියන්නේ දැන් YouTube එකේ තිබ්බ පළියට මේ වගේ ස්ට්‍රැටජි එකක් යූස් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලගේ රියල් මනි වලින් කවදාවත් ට්‍රේඩ් කරන්න එපා. ඔයාලා අනිවාර්යයෙන්ම මේවා බෑක් ටෙස්ට් කරන්න. අනිවාර්යයෙන් මේක මතක තියාගන්න. මේවා මෙහෙම කියලා දුන්නට ලයිව් මාකට් එකට ගිහුවහම මේක ගොඩාක් වෙනස් වෙනවා. ගොඩක් වෙනස් වෙනවා කියන්නේ ලයිව් මාකට් එකට ගියපුවම අපිට හරියටම කන්ෆර්මේෂන් එකක් අරගෙන ට්‍රේඩ් එකක් ගන්නවා කියන්නේ ගොඩක් අමාරුයි. අපිට හිතා ගන්න බෑ. ඒ කියන්නේ අපේ බය එතකොට කෑදරකම ඔය දෙකම තියෙනවනේ. ඒකත් එක්ක මේ මාකට් එක අපිත් එක්ක සෙල්ලම් කරනවා. ඒකත් එක්ක මම ඔයාලට පෙන්නන්නම් මේ වගේ ඔයාලත් මේ මම පෙන්නනවට වැඩිය ඔයාලා මේක බෑක් ටෙස්ට් කරලා බලන්න. ඒ කියන්නේ chart වල පිටිපස්ස මොකද්ද උනේ? එතකොට chart වල ලයිව් මාකට් එකේ මොකද්ද වෙන්නේ? ඒ හරියටම බලන් ඉඳලා එතකොට ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේ හරිම එන්ට්‍රි එක කොතනින්ද ගන්න ඕනේ. මේක ෆුල් බෑක් එකක්ද? මේක ඊළඟට කොතනින් මූව් වෙයිද කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලට. ඒකට තමයි මම ඔයාලට මේක ගෙනාවේ. ඔයාලට පේනවා මෙතන ඇවිල්ලා 150 ලයින් එක පහු කරලා මෙතනින් පල්ලෙහාට මූව් වෙනවා මාකට් එක. නමුත් මෙතෙන්ට ආයි ෆුල් බෑක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මෙතෙන්දි දැන් මෙතනත් කන්ෆර්මේෂන් එක තියෙනවා. ස්ටොච් එකේ කන්ෆර්මේෂන් එක තියෙනවා. නමුත් RSI එකේ කන්ෆර්මේෂන් එක නැහැ. බලන්න මාකට් එක යටට ඇවිල්ලා ෆුල් බෑක් එකක් දීලා ආයෙ උඩට ගිහින් තියෙනවා. හැබැයි පොඩි ලෙවරේජ් එකක් යූස් කරන කෙනෙක්ට පුළුවන් මෙතනින් මේක බයි කරලා හිතන්නකො මේ කැන්ඩල් එකෙන් බයි කරා කියලා. මෙතනින් සෙල් කරන්න. ඒ කියන්නේ අපි ලොකුවට ඒ කියන්නේ අපේ ග්‍රීඩි ගතිය නැත්තම් අපිට පුළුවන් මෙතනින් සෙල් කරලා ඊට පස්සේ මෙතනින් එන්ටර් වෙන්න. හරිද? එහෙම නැත්තම් ඔය DCA මෙතඩ් තියෙනවා එක එක. එතකොට ආයෙ මෙතනින් බයි කරන්න පුළුවන්. එහෙම නැත්තම් H මුඩ් ඔන් කරලා මෙතනින් ඒ කියන්නේ මාකට් එක දිහා බලාගෙන ඉද්දි මාකට් එක කියවන් යද්දි මේවන් නිකම්ම ඇස් වලට හුරු වෙනවා. ඊට අමතරව පුළුවන් ඔයාලට මේ වගේ හරිම කන්ෆර්මේෂන් ගන්න. දැන් ඔයාලා බලන්න මෙතන කන්ෆර්මේෂන් එක හරියටම හරි. ස්ටොච් එකෙත් හරියටම මූව් වෙනවා මෙතනින්. ඒ වගේම RSI එකෙත් හරියටම මූව් වෙනවා. එතකොට මේ වගේ තැනක කන්ෆර්මේෂන් එක 90ක් විතර හරියනවා. බොහෝ දුරට මම මේක බෑක් ටෙස්ට් කරලා තියෙන විදිහට වගේ මම රියල් මාකට් එකේ ට්‍රේඩ් කරන් යන විදිහට මම යූස් කරන වෙන වෙන ක්‍රම තියෙනවා. නමුත් මම දැනට ඔයාලට කියලා දෙන්නම් මේ ක්‍රමේ. ඔයාලා මේක ඔයාලා තනියම try කරලා බලන්න. ඊට පස්සේ තේරෙයි ඔයාලට මොනවද කොහොමද එන්ට්‍රි එකක් ගන්නෙ? මොකද්ද මේකේ දෙන ෆේක් මූව්මන්ට්? මොනවද මේකේ දෙන ෆේක් සිග්නල් කියලා ඔයාලට තේරෙයි. ඉතින් ඒකත් එක්ක ඔයාලා බලන්න මෙතනත් එහෙමයි. මෙතනත් හරියටම RSI එක මේ ලයින් එකෙන් යටට යනවා. යටට යනවත් එක්කම ස්ටොච් එකෙත් ලයින් එකෙන් යටට යනවා. ගිහිල්ලා මේ ස්ටොච් එකයි RSI එකයි දෙකම යටට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම 90ක් 95ක විතර අපිට ෂුවර් එකක් තියාගන්න පුළුවන් මාකට් එක පොඩි හරි මූවමන්ට් එකක් දෙයි අප් මූවමන්ට් එකක් කියලා. ඔයාලට පේනවා අපි මෙතන අරන් බැලුවොත් දාගෙන බලමු මෙතන ඉඳන්. ඔයා හිතන්නකෝ අපි මෙතනින් එන්ටර් වුණා කියලා. මෙතනින් එන්ටර් වුණොත් මෙතන ඉඳන් මෙතෙන්ට 104ක වගේ ගේන් එකක් තියෙනවා. හරිද? ඒත් එක්කම ඔයාට පේනවා මෙතනින් එහාට ඊළඟ සිග්නල් එක දෙනවා. ඒ සිග්නල් එකට ගත්තා නම් ඔයාලා බලන්න මාකට් එක ලොකු ඩවුන් මූවමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා දන්නවා මාකට් එකක් කවදාකවත් එක දිගට පල්ලෙහාට යන්නෙත් නැහැ, එක දිගට උඩට යන්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම high 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 low low high ඔවා හදාගෙන තමයි මාකට් එක උඩට යන්නේ යටට යන්නේ ওই දෙකම වෙන්නේ. මාකට් එක මූව් වෙන්නේ එහෙමයි. ඒක ඔයාලා දන්නවා. ඒක සාමාන්‍යයෙන් ඒක හැමෝම දන්න දෙයක්. ඉතින් ඔයාලා try කරලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම කියනවා ඔයාලට මම රෙකමන්ඩ් කරනවා මම දැන් ඉන්නේ 1 hour chart එකේ. මේ පොඩි time frame වලට යන්න එපා beginnersලා. ඒ වගේම ලොකු leverage use කරලා trade කරන්න යන්නත් එපා. ඒක මම ආයෙ කියනවා. අනිවාර්යයෙන්ම බලන්න RSI එකයි ස්ටොච් එකයි දෙකම එකට මූව් වෙන තැන්.
මේ දෙකම ඒ කියන්නේ ඔයාලා කලබලයට ට්‍රේඩ් කරන්නේ නැතුව ඔයාලා මේ දෙකම එකට මූව් වෙන තැනක් හරියටම අල්ලගත්තොත් ඔයාලට අනිවාර්යෙන් ඔයාලා ට්‍රේඩ් 100ක් දැම්මොත් අනිවාර්යෙන් ට්‍රේඩ් 85ක්වත් වින් කරගන්න පුළුවන් chance එකක් තියෙනවා මේ මෙතඩ් එකෙන්. ඔයාලා try කරලා බලන්න. බලලා යටින් කමෙන්ට් එකක් දාන්න. channel එකට subscribe කරන්න. මම ඔයාලට ඉස්සරහට මේ channel එකෙන් කියලා දෙනවා හරියටම කොහොමද ෆේක් මූව්මන්ට් එකක් අඳුරගන්නේ, හරියටම කොහොමද ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ. එතකොට හරියටම දෙපැත්තටම කොහොමද ට්‍රේඩ් කරන්නේ, හරිම කන්ෆර්මේෂන් එකක් අරගෙන ඒ හැමදේම මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් channel එක subscribe කරන් යන්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.